සතියට ප්‍රවේශයක් දෛ ශිරු දෙනාටම සුබ දවසක් වේවා. ඉස්කෝලේ යන අපේ අටේවන්ති ළමයෙක් ලියපු ලිපියක කොහොමද යා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉස්කෝලේ ගිහිල්ලා එනකන් සතිය පිටුපු හැටි. ඉතින් යා කියනවා ඒ සතිය පවත්වපු නිසා ආවට පස්සේ අම්මා බත් කවලා තියෙනවා. බත් කවුන්ට මෙයා හොඳට බත් පිළ කන හැටි දිහා බලාන හිටියලු. හපන හැටි දිහා බලාිනකොට තීරණවලු මොන රසෙන් පටන් ගත්තත් අන්තිමට බත් පිළ කිරි රසට එනවා. අන්නේ විදිහට එනකන් හොඳට හපලා කෑවොත් බඩේ අමාරුවක් ඇති කරන්නේ නැහැ. එයාට මතක් වුණාලු විද්‍යා පාඩමේදී මේ කටේදිම පිෂ්ඨ ආහාර දිරවන්න පටන් ගන්නවා. ඒක දිරවන්න පුළුවන් තත්ත්වයටපත් කළා තමයි ගිලින්නේ. හදිස්සියේ ගිල්ලොත් අසතියෙන් ගිල්ලොත් බඩට ඒක බරක් වෙනවා. එයාට මේ පිෂ්ඨ ආහාර ගන්නකොට පැණි රසක් දැනෙනවායි. හිත ප්‍රබෝධමත් කරයි. හැම වැඩක් එක්කම යාළු වෙලා ඒ දේවල් කරා. එතකොට පිටතින් එන බාධාවක් කියලා හිතුවේ නැහැ. සතිය දිනු කරගන්න මම ශක්තියක් කරගත්තයි කියලා. ඉතින් යාගේ නිගමනය තමයි මෙමගින් මා දැනුවත් උනේ ඕනෑම වෙලාවක් ඕනෑම අවස්ථාවක ඕනෑම වැඩක් කරන වෙලාවකදී සතිමත් විය යුතු බවය අවශ්‍ය වන්නේ මම දැන් මෙතන යන අරමුණින් සතිමත් වී සීයත් නුනත් වීරියත් පමණක් බවයි කියලා ලියලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ විදිහට සතියෙන් එදිනදා කටයුතු කිරීම. Taman තනියම කරන වැඩකදී තමයි මේක හරි ලේසි. කණ්ඩායම් සහභාගීත්වයක් තියෙනකොට පහු වෙනකොට නම් ලේසි වෙයි මුලදී අමාරුයි. ඉතින් සයිකෝ දත්ම දින වේලාව එහෙම නැත්නම් මේ කියපු විදිහට ඉස්කෝලේ ගිහිල්ලා අවිලා කෑම කන වේලාව වගේ දේවල් කෙරුවොත් Tamanට තේරෙන්න පටන් අර ගන්නවා. දවස හොඳට කටයුතු සංවිධානය වෙනවා. මේ වගේ මොන වැඩේ සතියෙන් කරත් ඒ සතියෙන් කරනකොට අතපසු වීම නැතුව ඒ වැඩේ කරන්න පුළුවන්. හිත වැඩිත් එක යාළු වෙලා කටයුතු කරන නිසා පසුතැවෙන්න වෙන්නේ නැහැ. ඒක නිසා දවසේ එක වැඩක් හරි සතියෙන් නැවතිල්ලේ කරන්න ගියාම මට හිතුනේම ආහාර ගන්න එක. අපි බත් කනවයි කියන්නේ සතියෙන් කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් විස්තර සහිතව කටයුතු කරන්න කියලා. කෑම ගන්නකොට සතිමත් නැත්නම් එයා කෑම කන්න බව දන්නේ නැහැ. ඒක ටෙලිවිෂන් බල ඉන්නවා. එතෙන් කවුරුත් එක්ක කතා කරනවා. පිට උගුර යනවා. දත හැපෙනවා. ඒව මොකුත් නැතුව දැන් මේ කෑම කන්න බව දන්නවනම් Taman කෑම මෙච්චරක් කෑවයි කියලා දන්නවනම් අපිට සෞඛ්‍යය ගැන ලොකු වගකීමක් එනවා. ඒව තේරෙන්නේ අසතියෙන් කටයුතු කරනකොට. ඉතින් මේ නිසා අන්තිමට ඇඟතර බාරු වෙනවා. දී වැඩිය වගේ ලෙඩ පුංචි දරුවන්ටත් තියෙනවා. කෑම කන වෙලාවේ සතියෙන් කරනවනම් හොඳට ආහාර ටික ඇඹරෙනකන් කටේ හපලා ඒක නිකන් දියරයක් කරගෙන බොන්න පුළුවන් නම් ඒකම යමක් බොනකොට අපි කියමු කිරි බොනවා එහෙම නැත්නම් දොරන් ඉස්ම බොනවා මොන හරි පළතුරු කටේ පොඩ්ඩක් වෙලා තියා නිකන් හපහපයි. ඒ නිසා ඉන්දියාවේ හිටපු ප්‍රසිද්ධ නායකයෙක් තමයි මහත්මා ගාන්ධිතුමා. එතුමා කියනවා හැම ඝන දෙයක්ම බොණ්ඩ හැම දියරයක්ම හපන්න. මේක සතිය කැම ගණ එකනට හොඳ පාඩමක් වෙනවා. අපිට ඉතින් එකක් කැම මේසි උනත් මේක කරන්න පුළුවන්. නමුත් අර තනියම කරනකොට තමයි මේක හුඟක් හිතවත් ගන්න පුළුවන්. මේ කැම ගැනීම නිසාම සතිමත් වීම නිසාම මම කලින් සතිය අහලා තියෙන නිසාම තව කෙනෙක් කලබල කරනකොට මට කේන්තියක්. ආන්නේ වගේ තේරුම් කරගන්න පුළුවන් නම් අපිට තේරෙනවා ඒකට වහා ප්‍රතික්‍රියා කරන්න එපා. හැබැයි ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ. මම වෙනදටත් වැඩි නිස්සද්දව කරා. හරි දිහා බලන්නෙත් නැහැ. එතකොට අපි එයාට මේවා කියලා දීලා කලබලේ කරන්න ගියාට බෑ. එයා ඉන්නේ කලබල වෙච්ච වෙලාවක. ඒ වෙලාවට කිව්වට තේරෙන්නේ නැහැ. එතකොට ප්‍රතික්‍රියා කරනවා. නැත්නම් ගැටෙනවා. එහෙම නැත්නම් හදනවා වෙනුවට මට හොඳ යහපත් ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. එයාගේ කලබලේට මගේ නිස්සද්ද භාවයේ උත්තරේ. ආන්නේ විදිහට කෙරුවොත් හිංසරේ ලොකු සැරයයි කියලා කලබල නොවි සිටීමට මේ එදිනෙදා කෑම කන වේලාවේදී සතිය පිහිටීම අපි හිතනට වැඩිය අපිට උදව් කරනවා. උදව් කරලා ජීවිතේ අනික් එදිනෙදා කටයුතු වලටත් මේකෙන් පුංචි පාඩමක් දෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ දවසේ මොකක් හරියේ Taman තනියම කරන වැඩක් සතියෙන් නිතිපතා කරලා ඒක ජීවිතේට ඇබ්බැහි කරගන්න ඕනේ. ඉතින් එහෙම ඇබ්බැහි කරගන්න පුංචි කාලෙම කෙරුවේ නැත්නම් ලොකු වෙනකොට අපිට හරි අමාරුයි. මොකද අපිට ගොඩක් වැඩ එනවනේ. පුංචි කාලෙම මෙහෙම කෙරුවොත් ඊට පස්සේ ඒකට ආයේ මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉස්සලා මේක පුරුදු කරගත්තාට පස්සේ ඉබේම ඒක ශරීරයට හිතට වදිනවා. ආන්නේ විදියට කටයුතු කෙරුවොත් මම සතිමත් වුණා අනික් අය සතිමත් නැහැ කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. Tamanne තියෙන්නේ මේ වෙලාවේදී මම නිස්සද්ද භාවයෙන් අනිත් එක්කනට පාඩමක් දෙනවා. මම නැවතිල්ලේ වැඩ කිරීමෙන් මම සතියෙන් වැඩ කිරීමෙන් අනික් අයට පාඩමක් දෙනවා කියලා වෙනදා Taman ළඟ තියෙන SMS එක
නැවතිල්ල වැඩ කරන ස්ලෝලි කියන එකත් සතියෙන් වැඩ කරනවා කියන මයින්ඩ්ෆුල්නස් එකත් ඊට පස්සේ නිස්සද්ද වැඩ කරනවා කියන එකත් හිතට අරගෙන වැඩේ කරන්න ගත්තොත් බලන්න කලබලෙන් කරන එකන දුව නිසා පුතා නිසා කොච්චර නිස්සද්ද වෙනවද කියලා ආන්න ඒක ජීවිතේට ලොකු සතුටක් වෙයි. සියලු දිනාටම සුවබර දිනයක් වේවා නැත්නම් ප්‍රීතිමත් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ මේ සත්‍යමත් බව පිළිබඳව ප්‍රායෝගික දැනුවත් වීමටයි. ඉතින් සතිපාසල වැඩසටහන තුල ක්‍රියාත්මක කරන මේ ප්‍රධාන ක්‍රියාකාරකම් විසුළු වශයෙන් මේ හඳුන්වා දීමේ වැඩසටහන් වල යම් විදිහකින් කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර ක්‍රියාකාරකම් වල ටික කලින් සූදානම් වෙන්න ඕන නිසා මේ වෙලාවේ ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්නට නොහැකි වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක අසාගෙන සිටියත් පසුව ඒ පුහුණුව ගත්තු ගුරු භවතුන්ට ශිෂ්‍ය නායකයන්ට ශිෂ්‍යයන්ට පුළුවන් කණ්ඩායම් වැඩවලදී පන්තිවලදී තනි වශයෙන්ුත් මේ දේවල් පුරුදු කරලා බලන්න. අද අපි සතිමත් ආහාර ගැනීම පිළිබඳව අදහසක් ගන්නයි යන්නේ. අතට ගන්න පුළුවන් විදිහේ ආහාර වර්ගයක් තෝරගෙන ඒක කණ්ඩායම් විදියට කරනවා නම් අපි ඇස් වහලා තමයි අතේ තියන්නේ. ඉතින් ඇස් දෙක වහගෙන ඒ අතට ලැබෙන ආහාර වර්ගය උදාහරණයක් බිස්කට් වෙන්න පුළුවන්, ටොපි වෙන්න පුළුවන්. මේ අතට දැනෙන ස්පර්ශය හඳුනා ගන්න බලන්න. ඒක නහයට ලං කරලා අපිට සුවඳ බලන්න පුළුවන්. කනට කිට්ටු කරලා හඬක් එන හැටි එනවද කියලා බලන්නත් පුළුවන්. ස්පර්ශයෙන් එන හඬ. මේ අතර දැන් මේ ආහාරය පිළිබඳව හිතට ආපු නිසා දැන් මේක කෑමට සූදානම් වෙන්න කටට කෙල උනනවා. හිතේ මැවෙනවා. මේ ඔක්කොම සිහියට අහු වෙන දේවල්. දැන් අපිට ආහාරය අපිට පුළුවන් දිවේ ගාලා දැනෙන රස මොකද්ද කියලා බලන්න. දැන් ඇස් දෙක ඇරලා පුළුවන් අපිට මොකද්ද මේ ආහාරය කියලා බලන්න. අන්න එතකොට අර හිතපු එකමද පාටද හැඩය වර්ණ පිළිබඳව ඔන්න අපිට මේ වර්තමානයේ අදහස එනවා දැන්. මේ ගොඩාක් කොටසක් කැබැල්ලක් කඩලා හොඳට හපනවා දත් වලින් හැපෙන්න අරිනවා. ඒ අතරතුර දිව වැඩ කරනවා කට ඇතුලේ. රස දැනෙන හැටි, ඒ රස වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. වැඩියෙන් දිවේ කොයි කොටස් වලටද දැනෙන්නේ? රසයන් වෙන් විදිහට දිවේ දැනෙන තැන් කෙල මිශ්‍ර වෙන හැටි. මේ අතරේ හඬකුත් ඇහෙනවා කෑම හපනකොට. කුස තුලට යනකම් බඩටම යනකම් මේ ගලනාලේ දිගේ ආහාරය අපිට හොඳට සතිමත් වෙන්න පුළුවන්. දැන් තව කොටසක් කඩාගෙන මේ විදිහට සතිමත්ව ඒ ආහාරය ගන්න පුළුවන්. මේකට තමයි අපි අර SMS slowly mindfully silently කියන සතිපාසලේ SMS එක. හිමිහිට සතිමත්ව නිහඬව නැත්නම් කරන කාර්ය තුලින් එන හඬට සතිමත් වෙමින් ආහාර ගන්නට අපට පුළුවන්. අන්න එහෙම කරනකොට සතිමත් බව වර්ධනය වෙනවා. ඒ වගේම මේ ආහාරය හොඳට දිරවෙනවා. පාඩමේ දැනගත්තා වගේ සියලුම ඒ ප්‍රයෝජන ටික අපට ලබා ගන්න පුළුවන් මේ විදිහට සතිමත්ව ආහාර ගැනීම කරන්න පුරුදු වුණොත්. තනිව ගෙදරදීත් කරන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රියාකාරකමක් විනෝදාංශයක් වගේ කණ්ඩායමටම S2 වහලා එක්කෙනෙක් හරි කීප දෙනෙක් එක වෙන් කරලා එයාට ආහාරය අතට බෙදන්න පුළුවන්. බෙදලා මේ විදියට විධාන කරන්න ඒ ප්‍රධාන ගුරු භවතට හෝ ශිෂ්‍ය නායකයාට හෝ ශිෂ්‍යයාට. එතකොට මේ සතිමත් ආහාර ගැනීමත් හරි අමුතු විනෝදාංශයක් බවට පත් වෙනවා. සතියත් වර්ධනය වෙනවා. ඒ වගේම පුරුද්දක් ඇති කරගත්තාම මේ සතිමත් ආහාර ගැනීම හරහා නිරෝගීමත් දරපරපුරකට මඟ පෑදෙනවා. මේ වගේ වැඩිපුර තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන් සතිපාසල වෙබ් අඩවිය, YouTube අඩවිය, Facebook අඩවිය තුලින්. ඉතින් අද
දැනගත්තු මේ කාරණාත් මේ තාක ඉගෙනගත්තු සියලු දේත් සතිය වර්ධනය කරන්න, සිහිය වර්ධනය කරන්න, ජීවිතේ ජය ගැනීම සඳහා උපයෝගී කරගන්න කියන පණිවිඩේ අද දවසේ මතක් කර. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.